නෙතට නුහුරු කඳුල නිකුපියන් වසාවේ ගතට සිසිල පවන හදගේ බින්නමාවේ සඳලතාවේ හිරුසිනාවේ නොහිමියද අරුද ආදරේ පියාවේ මලක සූද සෙයවුන් ජීවිතේ පිළිගමු අපි නෙමුම් ආදරේ අද සිනාවේ මෙති දයාවේ වහිම කියමු සොඳුරු ලොවට සිත නිවේ මලක සූද සෙයවුන් ජීවිතේ පිළිගමු අපි නෙමුම් ආදරේ දවසේ ටාගට් එක හරි නිසා මම ආයෙ බැට් කරන්නේ නැහැ. මොකද මට 100% ෂුවර් නැහැ මේක රවුන්ඩ් 10ක් 15ක් වගේ හොඳම ලොකු වින් දෙනවා කියලා. ලොකු වින් කිව්වට ලොකු නෙමෙයි, 2 පාස් කළා 3 පාස් කළා 5 6 වගේ තමයි මේ ටයිම් එක යන්නේ. මොකද මම ඒ රිස්ක් එකවත් ගන්න නැහැ. මොකද මගේ ටාගට් එක සම්පූර්ණ නිසා. හරි මම කිව්වා වගේම ලොකු වින් ටිකක් දෙනවා මේ ටයිම් එකේ. තව රවුන්ඩ් 2 3ක් අඩුම 5ක්වත් දෙන්න ඕන මම ඇනලයිස් කරපු හැටියට නම්. අහන්න එපා එච්චර ෂුවර් නම් අයියෝ බැට් කරන්නේ නැත්තේ කියලා. නැහැ එහෙම මම වෙඩි තණ්හාවට සෙල්ලම් කරන්න යන්නේ නැහැ. මොකද බැලන්ස් එක ලොකු නිසා බැලන්ස් එක ලොකුවෙන් තිබුණා කියලා එහෙම දිගින් දිගට සෙල්ලම් කරන්නේ නැහැ. යන්නේ හැම ටාගට් එකක් හිතේ තියෙනවා නම් ඔළුවේ තියෙනවා නම් ඒ ඔළුවේ තියෙන ටාගට් එක සම්පූර්ණ වුණ ගමන් කොච්චර ෂුවර් වුණත් මම බැට් කරන්න යන්නේ නැහැ. බලන එක බැට් එකයි මම දැන් මේ ෂුවර් කරලා. අනිවාර්යයෙන්ම මම කිව්වා වගේ හොඳම ටයිම් එකක්. මොකද මේක විනාඩි 2කින් 3කින් අනිවාර්යෙන් මේ පැටර්න් එක වෙනස් වෙනවා. ඒක නිසා තමයි මම කියන්නේ පැය ගණන් වරු ගණන් එහෙම සෙල්ලම් කරන්න යන්න එපා. දිගින් දිගටම තමන්ගේ ටාගට් එක කම්ප්ලීට් වුණ ගමන් ඒ ටික විත්ඩ්‍රෝ එකක් දාගෙන ෆෝන් එක පැත්තකින් තියලා තමන් කරගෙන ගිය වැඩ ටික කරන් අනිත් පවදා කියන ටයිම් එකේ සෙල්ලම් කරා නම් හරි. ගොඩ දෙනෙක් ඉන්න කොච්චර කොහොම කරත් මම දෙන ටිකේ පොඩි වින් එකක් අරගෙන මම කියන්නේ නැති ටයිම් වල ඔහෙ ඊතුමතේ සෙල්ලම් කරලා අනිවාර්යෙන් වින් කරපු ටිකත් ලොස් කරගෙන account එකත් 0 කරගෙන පස්සේ පසුතැවෙන්න යන්න එපා. එහෙම කට්ටිය ගොඩක් ඉන්නවා. මැසේජ්